ඔයා හිතනවා ඇති මට ඕනම වෙලාවක මේක නවත්තන්න පුළුවන් කියලා. එහෙනම් මම අද වෙනකන් නවත්තලා නැත්තේ. එක සිගරට් එකක්, තව එක TikTok වීඩියෝ එකක්, තව එක ගේම් එකක්, තව එක බෙට් එකක්. ඔයා හිතන්නේ ඔයා ඒ දේ පාලනය කරනවා කියලා. ඒත් ඇත්ත වෙනස්. ඒ දේ තමයි දැන් ඔයාව පාලනය කරන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලෝකෙ මිලියන ගණනක් මිනිස්සුන්ගේ සිහින විනාශ කරන, සම්බන්ධතා කඩන, අනාගතය සොරකම් කරන ඇබ්බැහියක් ගැන. ඇබ්බැහිය කියන්නේ මොකක්ද? ඇබ්බැහිය කියන්නේ යම් දෙයක් අපේ ජීවිතයට හානි කර බව දැනගෙනත් ඒක නවත්තන්න හෝ පාලනය කරන්න අසීරු වෙන තරමටම නැවත නැවත කිරීමට ඇතිවන දැඩි පෙළඹවීමට. ඒක මත්ද්‍රව්‍යයට විතරක් සීමා වෙන්නේ නැහැ. අද ලෝකෙ මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නේ සමාජ මාධ්‍යවලට, ජංගම දුරකථනවලට, වීඩියෝ ක්‍රීඩාවලට, සූදුවට, අන්තර්ජාලයට, මත්පැන් වලට, දුම්බැටි වලට, තවත් නොයෙක් දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඇබ්බැහිය කියන්නේ පුරුද්දක් විතරක් නෙවෙයි. ඒක ඔයාගේ තීරණ ගැනීම හැකියාවටත් බලපාන තත්ත්වයක්. ඇබ්බැහිය ඇති වෙන්නේ කොහොමද? මේකට වග කියන්නේ අපේ මොළය. අපේ මොළයේ රිවෝඩ් සිස්ටම් කියලා පද්ධතියක් තියෙනවා. අපිට සතුටක් දැනෙන දෙයක් කළාම මොළය ඩොපමීන් කියන රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. ඒ නිසා අපිට හොඳ හැඟීමක් දැනෙනවා. නමුත් එකම දේ නැවත නැවත කළාම මොළය ඒකට හුරු වෙනවා. ඊට පස්සේ කලින් වගේ සතුටක් ලබන්න තවත් වැඩි ප්‍රමාණයක්, වැඩි කාලයක් නිතර නිතර ඒ දේ කරන්න ඇබ්බැහි වෙනවා. අන්න එතනින් තමයි ඇබ්බැහිය ආරම්භ වෙන්නේ. විද්වතුන් කියන්නේ මොනවද? ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඇතැම් ඇබ්බැහිකම් පුද්ගලයන්ගේ මානසික, ශාරීරික සහ සමාජීය ජීවිතයට බරපතල බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලා. ඇමරිකන් සයිකියාට්‍රික් ඇසෝසියේෂන් එක පවසන්නේ ඇබ්බැහිය කියන්නේ චරිතයේ දුර්වලකමක් නෙවෙයි, මොළයේ ක්‍රියාකාරීත්වය, පරිසරය සහ වෙනත් පාරිසරික සාධකවල එකතුවෙන් ඇතිවිය හැකි සංකීර්ණ තත්ත්වයක් කියලා. ඇබ්බැහිය ඔයාගේ ජීවිතය වෙනස් කරන්නේ කොහොමද කියලා දන්නවද? ඇබ්බැහිය මුලින්ම ඔයාගෙන් ඉල්ලන්නේ විනාඩි කිහිපයක් විතරයි. ඊට පස්සේ පැය ගාණක් ඉල්ලනවා. අන්තිමට ඔයාගේ කාලය, මුදල්, සෞඛ්‍ය, ඔයාගේ පවුල, ඔයාගේ හීන ඔක්කොම ටික උදුරගෙන යනවා. මේ නිසා ඇබ්බැහිය කියන්නේ එක තීරණයක් නෙවෙයි. එක ජීවිතයක් වෙනස් කරන බලයක්. ඇබ්බැහියෙන් ගැලවෙන්නේ කොහොමද? පළමු පියවර තමයි මට ප්‍රශ්නයක් තියෙනවා කියන එක Tamanට අවංකව පිළිගන්න එක. පස්සේ ඔයාවේ පුරුද්දට තල්ලු කරන හේතුව හඳුනගන්න. ඒ වෙනුවට සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් ගොඩනගා ගන්න. අවශ්‍ය නම් පවුලේ අය, මිතුරන්, මානසික සෞඛ්‍ය වෘත්තිකයෙක්ගේ සහාය ලබා ගන්නත් පුළුවන්. ඇබ්බැහියෙන් මිදෙන එක දවසකින් වෙන්නේ නැහැ. නමුත් හැම දවසකම ගන්න පුංචි හොඳ තීරණ එකතු වෙලා ලොකු වෙනසක් ඇති කරනවා. මතක තියාගන්න, ඇබ්බැහියට ඔබේ ජීවිතේ පාලනය කරන්න දෙන්න එපා. ඊට කලින් ඔයා ඔයාගේ ජීවිතේ පාලනය කරන්න ඉගෙන ගන්න. ඔයාගේ අනාගතය තීරණය කරන්නේ ඔයාද ගන්න තීරණ. ඔයාට අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්. ඒ ජයග්‍රහණය තමයි ලෝකේ අමාරුම ඒත් වටිනම ජයග්‍රහණය. මේ වීඩියෝ වලට ප්‍රයෝජනවත් කියලා දැනෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවත් මේ වගේ වටින වීඩියෝ බලන්න අප සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා.